ආයිබෝවන් අද මේ මාසේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා වෙනිදා වගේම සමන දැනුම අපි ඇවිල්ලා ඉන්නවා 3 ශ්‍රේණියේ ඔයාව හොයාගෙන අලුත් ගැටළු වලට උත්තර කතා කරන්න. අද දවසෙත් මේ කොටසෙත් ප්‍රශ්න 10ක් තියෙනවා. ඒවට නිවැරදි පිළිතුරු ගන්නේ කොයි විදියටද කියලා ඉතින් දැන් අපි බලමු. මල් වර්ගය වාර ගන්න සහ සිසුන් සංඛ්‍යාව තියෙනවා. මේවට කියන්නේ ප්‍රගණන ලකුණු ඉරි 4ක් ගහලා 5 වෙනි කෙනා තමයි හරහාට ගන්න. ඒ කියන්නේ මේ එක සෙට් එකක් කියන්නේ ඉරි කීයක්ද? 5 සෙට් මේ ඉන්නේ. හරිද? 5ක්. 5යි 5යි 10යි දෙන්නයි 12ක් ඉන්නවා. 5යි 3යි 8යි. රෝස මල් වලට කැමති සිසුන් ගාන 12යි. පිච්ච මල් වලට වඩා අරලිය මල් වලට කැමති. දැන් අරලිය 8යිනේ පිච්ච 6යි කීයක්ද? මෙන්න මේ වැඩිපුර ඉන්න දෙන්නා. දෙන්නෙක් වැඩිපුර හිටියා. 399ට දෙකක් වැඩි සංඛ්‍යාවට 399 කියන්නේ 401. අන්න එයාට 401ට 5ක් 1යි 5යි 6යිනේ 406. කූඩේ අඹගෙඩි 93යි. කූඩේ අඹගෙඩි 50ක් ඉතිරි වීමට ඉවතට ගත යුතු අඹගෙඩි ගණන. අපි මේ 93න් 50 අයින් කරගෙන ඉමු. 3යි 9න් 5ක් 4යි 43යි. රූපයේ දැක්වෙන්නේ චතුස්තලයේකි පැති දෙකක් පාට කර ඇත. පාට කිරීමට ඉතිරිව ඇති පැති ගණන. චතුස් කියන්නේම පැති 4ක් තියෙනවා කියලා. දෙකක් පාට කරා නම් තව දෙකක් ඉතුරුයි. පළතුරු කූඩයක ඇපල් ගෙඩි වලින් භාගයක් දොඩම් ගෙඩිද දොඩම් ගෙඩි වලින් භාගයක් අඹ ගෙඩිද ඇත. මුළු පළතුරු ගාන කීයද කියලා අහනවා. අපි ඇපල් ගාන බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16ක් තියෙනවා. ඇපල් වලින් භාගයක් දොඩම්ලු දොඩම් වලින් භාගයක් අඹලු. එකතු කරන්නකෝ 18ක් එනවා. එක දානවා 2යි. කීයයිද? 28ක් තිබ්බා. ගෙඩි ඔක්කොම 28යි. මෙහි ත්‍රිකෝණය සහ වෘත්තය යන දෙකටම අයිති. ත්‍රිකෝණයටයි වෘත්තයටයි දෙකටම අයිති. කවුද? දෙක. හතරත් අයිති. එතන පොඩ්ඩක් ප්‍රශ්න වෙනස් වෙනවා. ඒ දෙකට පමණක් අයිති කියලා කිව්වනම් තමයි දෙක ගැලපෙන්නේ. හතරත් ඉතින් ඔය දෙකටම අයිති නේද? වෘත්තය සහ ත්‍රිකෝණය. අපි වඩාත්ම හොඳ උත්තරේ දෙකින්ද දෙක ගන්නවා. ඒ දෙකට පමණක් අයිති කෙනා. වෘත්තය තුල ඇති ඉලක්කම් 3ම යොදාගෙන සෑදිය හැකි විශාලම සංඛ්‍යාව ලොකුම කෙනාගේ ඉඳලා ලියනවා. කුඩාම සංඛ්‍යාව පොඩිම කෙනාගේ ඉඳලා ලියනවා. මේ 431යි 134යි නේද? වෙනසනේ. එකෙන් 4ක් බැරි හින්දා එක්කෙනෙක් මෙහාට යනකොට 11යි 11න් 4ක් 7යි. දැන් මෙතන ඉන්නේ 2යි. දෙකෙන් 3ක් බැරි හින්දා එක්කෙනෙක් යනවා 12න් 3ක් 9යි. දැන් මෙතන ඉන්නේ 3යි 3න් 1ක් 2යි. එහෙම උත්තරයක් ඉන්නවද? මේ ඉන්නේ. කළු ලෑල්ලේ ලිවීමට දිනකට හුණු කුරු දෙකක් අවශ්‍යය. සතියක් කියන්නේ දින 7ක් කියලාත් දන්නවා. දෙවරක් 7 14යි කියලාත් අපි දන්නවා. චක්කරෙන් උත්තර එන්නේ එහෙමයි. රූපේ දැක්වෙන ඝන වස්තුවේ ඝනකයක්. ඝනක ඝනකාබලට මුහුණත් 6ක් තියෙනවා. මේ පැති වලට අපි කියන්නේ මුහුණත් කියලා. ඔරුවකින් එක් ගමන් වාරයකදී දෙදෙනෙකු ගමන් කළ හැක. ගමන් වාර 19කදී කීයක් යන්න පුළුවන්ද? 19 ඒවා දෙකක්. නැත්තම් දෙවරක් 19. ඔය ක්‍රම දෙකටම ගන්න පුළුවන්. 9 9 18න් 8 දානවා. 1යි 3යි.
38 දෙනෙකුට 38 දෙනෙකුට නැත්නම් දෙවරක් 19 කියලාත් නැත්නම් 19 වරක් 2 කියලාත් ගන්න තිබුණා. ඔන්න ඔය විදිහට මේ කොටසේ ප්‍රශ්න අවසන් වෙනවා. ඉතින් හෙට දවසේ හැම වෙන බලාපොරොත්තු වෙන සමහරගෙන යනවා. ආයිබෝවන්